ශනුත්‍රේ ප්‍රියසාද් කියන්නේ අප රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිරූපණ ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. කෙසේ වෙතත් පසුගියදා ඇයගේ මංගලෝත්සවය පැවැත්වුණා. ඉතින් කවුරුත් බලන් හිටියා ශනුද්‍රී බඳින්නේ කවදද කියලා. නමුත් ඒ ගැන ඉඟියක්වත් දෙන්න ශනුද්‍රී වගේම දිනේෂ් ගමගේත් කටයුතු කර තිබුණේ නැහැ. ඉතින් මේ පිළිබඳව කලා ශාස්ත්‍රයේ කවුරුත් කතා කරන මංගල්‍යයක් ලෙස ඔවුන්ගේ මංගල්‍යය හඳුන්වන්න පුළුවන්. මොකද හැමෝම හිතුවේ ශනුද්‍රී ඉතාමත් උත්සවාකාරයෙන් මංගලෝත්සවය ගනී කියලා. නමුත් ඉතා චාම්ම ලස්සනට ඇයගේ මංගලෝත්සවය සංවිධානය කිරීමට තීරණය කර තිබුණා. ලස්සන නුවරඑළිය ප්‍රදේශයේ තමයි ඔවුන් දෙදෙනාගේ විවාහය අරගත්තේ. ඉතින් ඊයේ දිනේදී ඔවුන් දෙදෙනාගේ විවාහ මංගලෝත්සවයේ දෙවනි දිනය පැවැත්වුණා. ඉතින් කෙසේ වෙතත් කලා ශාස්ත්‍රයේ තෝරාගත් පිරිසකට වගේම තෝරාගත් නෑදෑයින් පිරිසකට තමයි ඔවුන්ගේ දෙවනි දිනයටත් ආරාධනා ලැබුණේ. ඉතින් මේ පිළිබඳව කලා ශාස්ත්‍රයේ කවුරුත් කතා කරනවා. මොකද ශනුද්‍රී කියන්නේ ඉතාමත් ජනප්‍රිය කෙනෙක්. නමුත් ඔවුන්ගේ විවාහ මංගලෝත්සවය තෝරාගත් පිරිසකට පමණයි ආරාධනා කර තිබුණේ. ඒ පිළිබඳව සමාජ මාධ්‍ය හරහාත් කලා ශාස්ත්‍රයේ ප්‍රවීණයන් විසින් යම් අදහස් පළ කර තිබුණා. ඉතින් පළමු දිනය වගේම දෙවනි දිනේත් ශනුද්‍රී ප්‍රියසාද් සහ දිනේෂ් ගමගේ ඉතාමත් චාම්ම ලස්සනට සැරසී සිටියා. ඉතින් ඔවුන්ගේ මංගල්‍යය ගැන කලා ශාස්ත්‍රයේ ප්‍රවීණයන් වගේම ප්‍රේක්ෂකින් කාටත් කතාබහට ලක්වන විදිහේ මංගල්‍යයක් තමයි ඔවුන් අරගෙන තිබුණේ. කෙසේ වෙතත් ඔවුන්ට ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුණු යුවලක් ලෙස ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් විවාහ මංගලෝත්සවය ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ වටිනාම දිනය ගන්න තිබුණත් ඔවුන් ඉතා චාම්ම ලස්සනට විවාහ මංගලෝත්සවය සංවිධානය කර තිබුණා. ඉතින් ඒ ගැන ශනුද්‍රීගේ අක්කා දිනක්ෂි ප්‍රියසාද් පැවසුවේ මෙවන් අදහසක්. ඇත්තටම ශනුද්‍රී අපිටත් නොකිය මල්ලි එක්ක හරිම ලස්සනට වෙඩින් එක ප්ලෑන් කරලා තිබුණා. ඉතින් ඔක්කොම ඒ දෙන්නගේ අදහස්. ඉතින් හරිම ලස්සනට විවාහ මංගලෝත්සවය ගැනීම සම්බන්ධයෙන් අපි ගොඩක් සතුටු වෙනවා. ශනුද්‍රී කියන්නේ දක්ෂ ළමයෙක්. ඇය තනියම තමයි මේ හැමදේම කරලා තියෙන්නේ. ඉතින් අපි කවුරුත් දන්නේ නැහැ ඇය විවාහ මංගලෝත්සවය සංවිධානය කරනකම්. පස්සේ තමයි අපිට කිව්වේ යනුවෙන් ශනුද්‍රී ප්‍රියසාද්ගේ වැඩිමහල් සහෝදරිය වන දිනක්ෂි ප්‍රියසාද් ප්‍රකාශ කර තිබුණා. ඉතින් ඔවුන් පැතූ සාර්ථකත්වය ඒ වගේම ඔවුන්ගේ ජීවිතයේ සියලුම ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.